ඔය හෙට දිනට යෙදේ. ඇසළ පොහොය නිමිති කරගෙන අප පාසලේ ආගමික වැඩසටහන් බොහෝමයක් සිදු වුණි. අගෝස්තු 7 වන දින දෙවන වාර පාසල් නිවාඩුව ආරම්භේ. පුවත් සවිස්තරාත්මකව ශාසනික වැදගත්කම් බොහෝමයක් ඇති ඇසළ පුර පසළොස්වක පොහොය ජූලි මාස 29 වන දින එනම් හෙට දිනට යෙදී තිබේ. ඇසළ පොහොය නිමිති කොටගෙන අප පාසලේ මව්පිය වන්දනා ගීත සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. හෙට දිනට යෙදී තිබෙන ඇසළ පුර පසළොස්වක පොහොය නිමිති දිනයේ ඇති ශාසනික වැදගත් පිළිබඳ තොරතුරු ටිකක් ඉදිරිපත් කිරීමට සියලු දෙනාගේම අවසරයි. ඇසළ පුර පසළොස්වක පොහොය නිමිති කොටගෙන ඊයේ දිනයේ අප පාසලේ ආගමික වැඩසටහන අතීතයේ මිනිසුන් හාස්‍ය මහාස්‍ය නිවා ගැනීමට ජන කවි ගායනා කළා. ජන කවි වර්ග බොහෝමයක් තිබෙනවා. පැල් කවි, පතල් කවි, නෙළුම් කවි ආදියයි. අපි දැන් ජන කවි කිහිපයක් රස විඳිමු. වැඩිහිටියන් කියන්නේ අපිට වඩා වයසින් දැනුමෙන් හා අත්දැකීම් වලින් වැඩි අය. දෙමව්පියන්, නෑදෑයන්, ගුරුවරුන්ලා
ඔයගොල්ලන්ට පේනවා නේද මගේ අතේ තියෙන රූපය? දුම්හින තියල්ල මන් දැන් මේක ගැන තවදුරු කියන්නයි සියලු දෙනාගේම අවසර. ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල නගරයට කිලෝමීටර 5ක් පමණ දුරින් තුන්විද්‍යාවේ ඉටි කඩු අතරින් මැටිමල් කන්ද ලෙස සැලකෙන්නේ පිදුරු තලාවල කණ්ඩයි. එහි උස මුහුදු මට්ටමේ සිට මීටර 2500 මේ කතාවට හේතු වෙන්නේ අර ඔයාලා අහලා තියෙන වැඩි සමහර අය ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයෙක්. අහලා තියෙනවද? අහලා නැතුනට කවන්නේ දැන් කතාව. මේ විද්‍යාඥයෙක් කියන්නේ පුතේ ලෝකයට අලුතින් දෙයක් හඳුන්වා දෙන කෙනෙක්. මෙයා විද්‍යාඥයෙක් විතරක් නෙවෙයි ගණිත